මේක ප්ලාස්ටික් වලින් හදපු පුංචි ළමයින්ට පාවිච්චි කරන පුංචි ළමයි සෙල්ලම් කරන සෙල්ලම් හමුදාවක් වුණාට මතක තියාගන්න මේක යුද්ධයක්. මේකේ තියෙන අවියායුධය සහ මේකේ ඉන්න සෙබළු දැක්කට පස්සේ මට මතක් වෙන්නේ අපි ලෝකේ මූණ දුන්න ලෝක යුද්ධ දෙකෙන් දෙවෙනි ලෝක යුද්ධ වෙච්ච හිට්ලර් පළවෙනියට පටන් ගත්ත ලෝක යුද්ධ ගැන. මතක තියාගන්න මේ දෙවෙනි ලෝක යුද්ධය තමයි ලෝකෙට වෛරකාරී කෙන જાති ඇති කරේ. පළවෙනි ලෝක යුද්ධයට වඩා දෙවෙනි ලෝක යුද්ධය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. තාක්ෂණයෙන් ඒ වගේම තමයි බලයෙන් හැම අතින්ම රටවල් බෙදිලා දෙවෙනි ලෝක යුද්ධෙදී මරා ගන්න පටන් ගත්තා. ඒකට ප්‍රධාන වුණේ හිට්ලර්. ඔය දන්නවා හිට්ලර් කියපුව මං හිට්ලර් කියන්නේ කවුද කියලා. ඒ වුණාට මේ දේවල් වලින් අද අපි සෙල්ලම් කරාට අපිත් අවුරුදු 30ක් යුද්ධෙන් බැටකාපු මිනිස්සු උනාට ලෝක යුද්ධයකට තරම් විනාශයක් කරන්න පුළුවන් වෙන තරමේ හිට්ලර්ලා ඇයි ඔයා අදටත් හදන්නේ? මම අද කතා කරන්නේ මේ ගැන. අපි තුන්වෙනි ලෝක යුද්ධයක් පටන් ගන්න තැනට වැඩ කරනක නවත්තමු. මොකද දන්නවද? ඒකට හේතු හදන්නේ අපි. අපි යන්නේ හේතුව නැති කරමු. අද කතාව ගැන. හිනා වෙලා හිටපන්. ඇඩොල්ෆ් හිට්ලර් දෙවනි ලෝක යුද්ධයේ නිර්මාපකයා. ඇඩොල්ෆ් හිට්ලර් මේ තත්ත්වයට පත් වෙන්නේ ඇයි? ඇත්තටම කිව්වොත් එහෙම ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ අවුරුදු 6 දී තමන්ව වතුරේ ගිලෙන්න යනකොට තමන්ව බේරගත්තු යුදෙව් පූජකතුමා හින්දා යුදෙව්වන්ට බොහොම ආදරය කරපු බොහොම ගෞරව කරපු මිනිස්සෙක්. ඒ වගේම තමයි අවුරුදු 6 දී ඒ ඇතිවෙච්ච අදිෂ්ඨානෙ හින්දා ඒ බේරගත්ත දේ හින්දා පූජකෙක් වෙන සිහින දැකපු මිනිස්සෙක්. ඒ වගේම තමන්ගේ තරුණ කාලෙදී චිත්‍ර ශිල්පියෙක් වෙන ජර්මනියට සංක්‍රමණය වෙලා චිත්‍ර ශිල්පියෙක් විදිහට ඉතිහාසගත වෙන්න බොහොම උත්සාහ කරපු මිනිස්සෙක්. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජර්මනියේ තිබ්බ අංක 1 විශ්වවිද්‍යාලයකට ඇඩොල්ෆ් හිට්ලර් ආයුධම් පත්‍ර දාන්නේ. ඒ වුණාට මේ හැම පාරකම ඇඩොල්ෆ් හිට්ලර්ව ෆේල් වෙනවා. ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර් ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රතික්ෂේප වීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඒකට හේතුව වෙච්ච යුදෙව්වන්ගේ සමග ඇති වෙන බද්ධ වෛරේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ හිතේ රෝපණය වෙන්නේ. මෙන්න මේ දේවල් හිතේ තියාගෙන අර චිත්‍ර ශිල්පියෙක් විදිහට ලෝකෙට යන්න තිබ්බ අදහස පැත්තකින් තියාගත්ත ඇඩොල්ෆ් හිට්ලර් හමුදාවට බැඳෙන්න තීරණය කරනවා. මේ මෑන් ඇඩොල්ෆ් හිට්ලර්ට මතක තියාගන්න උසවත් තිබුණේ නැහැ හමුදාවට බැඳෙන්න. ඒත් මෙච්චර ප්‍රශ්න තිබ්බ ඇඩොල්ෆ් හිට්ලර් කොහොමද මේ වගේ තැනකටපත් උනේ? කාලයක් මේ වගේ හමුදාවේ ඉඳලා ස්විච්චා බලසේනාවට බැඳෙන ඇඩොල්ෆ් හිට්ලර් උත්සාහ කළ අවසානයේ ජර්මනියේ naයකයා බවට පත් වෙනවා. ඒ වුණාට හිට්ලර්ට තිබුණා මිනිස්සු ඉස්සරහා කතා කරන්න බැරි ප්‍රශ්නයක්. ඒකට උත්තරයක් විදියට මද්ද්‍රව්‍ය වර්ග 34ක් ඇඩොල්ෆ් හිට්ලර් යොදා ගන්න තීරණය කළා. මිනිස්සු ඉස්සරහා කතා කරන්න මේ මද්ද්‍රව්‍ය වලින් ගත්ත බලය එහාට බොහොම උපයෝගී වුණා. ඒ වුණාට මෙච්චර දේවල් තිබ්බ ඇඩොල්ෆ් හිට්ලර් වෙජිටේරියන් කෙනෙක් වෙච්ච ඇඩොල්ෆ් හිට්ලර් අවසානයේ නැමතුනේ ලෝකෙම අමු සොහනක් කරලා. ඒ කියන්නේ ලෝකෙ විනාශ කරපු අංක 1 ඝාතකයෙක් බවට පත් වෙලා. මේ තැනට ඇඩොල්ෆ් හිට්ලර් පත් උනේ ඇයි? පිකාසෝ, මයිකලාන්ජලෝ වගේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෝ වෙන්න උත්සාහ කරපු ඇඩොල්ෆ් හිට්ලර් ලෝකයේ අංක 1 ඝාතකයෙක් උනේ ඇයි? හේතුව මේක. සමාජය. මතක තියාගන්න අදටත් අපි ඇඩොල්ෆ් හිට්ලර් ලව බෙනිටෝ මුසොලිනි නම ඉඩි අමින් ලව නිර්මාණය කරනවා. ඒ වුණාට අපේ වාසනාවකට හරි මේ ලෝකේ වාසනාවකට හරි තාම එතනට ඒ පුද්ගලයා ආවේ නැහැ. ඒ වුණාට මතක තියාගන්න. ඔයා මේ කරන වැරද්ද හින්දා කවදා හරි දවසක තුන්වෙනි ලෝක යුද්ධ පටන් ගන්න තැනට අපි එනවා. මතක තියාගන්න යම් කිසි කෙනෙක් අපිට පල්ලෙහා මට්ටමක ඉඳන් උත්සාහ කරනවා නම් එයාගේ ඉලක්කයට යන්න අපි එයාට හැම වෙලාවෙම උදව් කරන්න ඕනේ. ඇයි අපි බය වෙන්නේ තවත් කෙනෙක් තවත් තැනකට යයි කියලා? ඇයි අපි යාට ඉරිසියා කරන්නේ? ඇයි අපි එහෙම කළා? තවත් කෙනෙක් අපිට පල්ලෙහා ඉන්න කෙනෙක්ගේ අපේ උදව් බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ හීන සම්පූර්ණයෙන් නැති කරන්නේ. එහෙම කරලා ඇයි එයාගේ හිතේ ඔයා ගැන ලොකු තරහක් ඇති කරන්නේ? මේ තරහේ ප්‍රතිඵලයක් විදිහට ඇයි මේ ලෝකෙටම වෛර කරන මිනිස්සෙක් ඒ ඇතුලේ නිර්මාණය කරන්නේ? මම ඔයාගෙන් ඉල්ලන්නේ මෙච්චරයි. ඔයා ඒ දේ කරන්න එපා. ඒ කාලේ මිනිස්සු කරගත්ත වැරද්ද ඔයත් කරගන්න එපා. මොකද දන්නවද? ඇඩොල්ෆ් හිට්ලර්ලා ලෝක යුද්ධ මේ ලෝකෙට ඇති. මේ ලෝකෙට ඝාතකයෝ ලෝකෙට වෛර කරන මිනිස්සු හොඳටම ඇති. ඇඩොල්ෆ් හිට්ලර් වගේ මේ ලෝකෙත් බිහි වෙච්ච පාතාල නායකයෝ මේ ලෝකෙ බිහි වෙච්ච ඝාතකයෝ මේ හැමදේම බිහි වෙන්නේ එයාලගේ උමනාවක් නෙමෙයි. මේ සමාජයේ ඔයයි මමයි වගේ මිනිස්සු කරන තෙරපවීම හින්දා. අපි මේක නවත්තමු. අපේ પરම්පරාවෙන් මේක නවත්තමු.
කවුරු හරි කෙනෙක් ඔයාගේ උදව් බලාපොරොත්තු වෙන නම් එයාට උදව් කරන්න. කවදාවත් එයාව කොම් කරන තැනටපත් වෙන්න එපා. කලින් වුණා වගේම තමයි මේ ලෝකෙට තවත් දේවල් තවත් විනාශයන් නිර්මාණය කරන්න තැනටපත් වෙන්න එපා. මිනිස්සු කතන්දර කියාවි. මේ හැමදේම පැත්තකින් තියලා ඔයාගේ උදව් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එයාට උදව් කරන්න එයාගේ ඉලක්කයට යන්න. තවත් කෙනෙක්ගේ ජීවිතයකට නරක මතකයක් වෙන්නේ නැතුව කෙනෙක්ගේ ජීවිතේ බොහොම හොඳ මතකයක් වෙන්න. එයාට තමන්ගේ තැනට යන්න උදව් කරන කෙනා වෙන්න ඔයා. මතක තියාගන්න. එයාගේ ජීවිතේ දෙවියන්ට බොහොම කිට්ටු තැනක් ඔයා ළඟින් ඇති වෙවි. අන්නේදාට බෙනිටෝ මුසොලිනි නම් පාතාල නායකයෝ ඇඩෝල්ෆ් හිට්ලර් වගේ ලෝකෙට වෛර කරන ලෝකේ අංක එකේ ඝාතකයන් ලෝකෙට වෛර කරන මිනිස්සුන් බිහි වෙන එක නතර වෙවි. ඔයාගේ පටන් ගන්න. අපිට ලෝකයක් වෙනස් කරන්නේ හොඳටම ඇති. ඒක හොඳට මතක තියාගන්න. මම මේ පණිවිඩය ඔයාටම කියන්න හේතුව තමයි මොකද ඔයා තමයි හොඳම. ඒක හොඳට මතක තියාගන්න.